ඉතින් ඔයාලා ගෙදරත් හැමතැනම මෙන්න මේ වගේ ඔයාලගේ බව්වගේ පූසගේ කොණ්ඩේ රැඳිලා තියෙනවද? ඒ වගේම තද පාට ඇඳුමක් නම් අඳින්න වෙන්නෙම නැහැ. එයාලගේ කොණ්ඩේ ඇලුනහම ඒවා හොඳටම පේන නිසා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ඔයාලටත් තියෙනවා නම් මෙන්න මේක තමයි ඔයාලා තියෙන හොඳම විසඳුම. ඉතින් මේ තියෙන්නේ ලින් රෝලර් එකක්. ඉතින් මේ රෝලර් එකේ ෂීට් 60ක් එනවා. මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම් මේක පාවිච්චි කරන්න හැටි. ඉතින් ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරලා ඔයාලගේ ඇඳේ, සෝෆා එකේ, ඒ වගේම ඔයාලගේ වාහනේ එහෙම බව් වගේ පූසගේ කොණ්ඩේ රැඳිලා තියෙනවා නම් ඒව ඔක්කොම ක්ලීන් කරගන්න. ඉතින් මම මේ පෙන්නනා වගේ මේක කලස් 3කින් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1200යි වෙන්නේ. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේක පාවිච්චි කරන්න හැටි ඔයාලට ගිහිල්ලා ඒකත් බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලම පෙන්නන්නම් මේ වගේ කුෂන් එකක කොහොමද ලින් රෝලර් එකෙන් මේ කොණ්ඩේ අයින් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ ඇලවිලා තියෙන කොණ්ඩේ මෙන්න මේ වගේ හරිම ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. ටිකක් පැහැදිලිව පේන්න මම ඔයාලට මේ වගේ ටී-ෂර්ට් එකක අයින් කරලා පෙන්නන්නම්. මේ වගේ තද පාට ටී-ෂර්ට් වල නම් ගන්න දෙයක් නැහැ. හැමතැනම මෙයාලගේ කොණ්ඩේ ඇලෙනවානේ. ඉතින් හරිම ලේසි මෙන්න මේ විදිහට මේ රෝලර් එකෙන් මේ ටික ඔක්කොම අයින් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් බව්වන්ට වඩා පූසෝ ඉන්න අයට තමයි ওই ප්‍රශ්නේ ගොඩක්ම ඇත්තේ. ඉතින් ඔයාලගේ ඇඳුම් වල එහෙම අර ගොඩාක් එයාලගේ කොණ්ඩේ ඇලෙනවානේ. ඉතින් මෙන්න මේ රෝලර් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒව සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. අයින් කළාට පස්සේ ඒ රෝලර් එකේ ඒ ෂීට් එක ඔයාලට ගලවලා අයින් කරපුවාම ආය අලුත් ෂීට් එකක් තියෙනවා. ඔයාලට එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ රෝලර් එක අර වූල් වලින් ඇඳුම් හදන ඒ වගේම ක්ලෝතින් බිස්නස් කරන අයත් අපෙන් ගත්තා. ඉතින් ඔයාලට ඕනි විදිහට මේක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම මේ පෙන්නනා වගේ මේ රෝලර් එකට ඔක්කොම දේවල් ඇලවිලා එනවා. ඉතින් පුරුදු විදිහට මම මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න. අපේ කැටලොග් එකේ අලුතෙන් pet items ගොඩක් එකතු වෙලා තියෙනවා. ඔයාලට ඒවත් ගන්න පුළුවන්. ඉතින් මේ රෝලර් එක 1200යි වෙන්නේ. ඒ වගේම ෂීට් 60ක් එනවා. ඔයාලට පුළුවන් මේක cash on delivery දැන් ගෙදරටම ගෙන්න ගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. bye bye.